ඉතින් සුබ දවසක් ඔයාලා හැම දිනාටම අපි අද ඉන්නේ TM Cars International Private Limited අපේ කම්පැනි එකේ ඉම්පෝට් කරපු Honda Vessel secret car එක රිවිව් එකක් එක්ක මේක 2026 Honda Vessel EZ car එකක්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති කොච්චර හුරු බුහුටි කාර් එකක්ද ගොඩක් ඒ වගේම ගොඩක් ලස්සන කාර් එකක්. ස්පෙසිෆික් මේ ෂෙල් එක මේ අලුත් ෂෙල් එකෙන් ආපු කාර්ය අලුත් ෂෙල් එක කියලා කියන්නේ මේක ඇත්තටම අර හනිකොම් ෂෙල් එකක්. මේක ටිකක් ෆේමස් ලංකාවේම සමහර ලාවට ඔරිජිනල් ෂෙල් එක මාරු කරලා මේ ෂෙල් එක දානවා අපේ කට්ටිය. මොකද ඒක ලස්සනයි. ඒක නිසා. ඉතින් අපි මේක ඔක්ෂන් එකෙන් පර්චේස් කරනකොට මේ ෂෙල් එකත් එක්ක කායක තිබ්බේ. ඉතින් අපි මේ කායක පර්චේස් කරා. ඉතින් ගොඩක්ම එලගන්ට් ලුක් එකක් තියෙන කාර් එකක්. Honda Vessel ගැන අපි ගොඩාක් රිවිව්ස් කරලා තියෙනවා. ඉතින් මේ අපේ YouTube එකේ තියෙනවා අපි කලින් කරපු වීඩියෝ රිවිව්ස්. ඉතින් මේක බලන්න ඉවත් බලන්න එකම ඔයගොල්ලන්ට ඉස්සරහින් පේන මෙන්න මෙතන ඉන්නවා අලි මේ අපි හම්බන්ත පේන්නේ. ඉතින් මේ කාර් එකේ ගැන අපි එක්ස්ටීරියර් වර්ක් අරවුන්ඩ් එකක් කරලා බලමු. 2026 නෙමෙයි සමාවෙන්න මොකද 2025 කාර් එකක්. 2025 අතර ලොකු වෙනසක් ආවේ නැහැ. ඇත්තටම වෙසල් එක සේම් වීගල් එක තියෙන RE5 කියන්නේ 1500cc හයිබ්‍රිඩ් 2 wheel drive කාර් එක. ඉතින් මේ කාර් එක ගැන ඉන් ඩීටේල් රිවිව්ස් අපි ගොඩක් කරලා තියෙනවා. ඒක නිසා මේක එකින් එක ආපහු ෆීචර්ස් ගැන කියන්නේ නැහැ. මොකද මේක ලංකාවේ දැනට ගොඩාක් සෑහෙන වාහන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපේ කස්ටමර්ස්ලා ඒ වගේම ලංකාවේ ගොඩක් දන්නවා මේ කාර් එකේ විස්තර ටික මොනවද ෆීචර්ස් කියලා. ඉතින් අපි මුලින්ම ඉම්පෝට් කරපු කාර්ස් වල A to Z රිවිව්ස් කළා. ඉතින් මේකේ මම එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම රෆ්ලි කාර් එකේ එක්ස්ටීරියර් වර්ක් කරවුන්ඩ් එකක් කරලා ඊට පස්සේ කාර් එක ඇතුළට ගිහිල්ලා අපි ඩීටේල්ස් පොඩ්ඩක් කතා කරමු. ඉතින් කතා කරන්න අපිට ඔයගොල්ලන්ගේ ඕනම වෙහිකල් එකක් ඩිරෙක්ට්ලි ඉම්පෝට් කරගන්න TM Cars International අපේ කම්පැනි එකට TM Cars International Private Limited අපේ ඔෆිස් එක තියෙන කඩවත. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අපිට කතා කරලා අපේ ඔෆිස් එකට ඇවිල්ලා ඔයගොල්ලන්ගේ ඩිසයිර්ඩ් වෙහිකල් එක අපි හරහා ඉම්පෝට් කරගන්න. අපි වෙහිකල්ස් ඉම්පෝට් කරනවා ජපාන්, ඕස්ට්‍රේලියා, තායිලන්ඩ්, the UK, ඉන්දියා කියන රටවල් වලින්. ඔයගොල්ලන්ගේ බජට් එකට මැච් වෙන high quality verified vehicle එකක් ඔයගොල්ලන්ගේ desired specs වලට මැච් වෙන අපි හරහා ඩිරෙක්ට්ලි ඉම්පෝට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් vehicles තියෙන ඉම්පෝට් කරපු අපේ සේල් එකේ අවිල්ලා බලලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. Quality is the first. ඒ කියන්නේ high quality verified vehicles අපි හරහා ඔයගොල්ලන්ට ඉම්පෝට් කරගන්න පුළුවන්. අපි කාර් එක ඇතුළට ගිහලා පොඩ්ඩක් බලමු. රයිට් දැන් මම මේ කාර් එක ඇතුළට ආවා. මේක මම කලින් කිව්වා වගේ RE5 කියන්නේ 1500cc හයිබ්‍රිඩ් කාර් එකක්. මම කාර් එක පොඩ්ඩක් ස්ටාර්ට් කරන්නම්. පුෂ් ස්ටාර්ට් ස්විච් එක. රයිට් දැන් ඔයගොල්ලන්ට පේන තියෙන කාර් එකේ මයිලේජ් එක තියෙනවා කිලෝමීටර් 6200ක්. 6283ක්. ඉතින් අපි මේ කාර් එක පර්චේස් කරනකොට මේ තියෙන ඔරිජිනල් ඔක්ෂන් ෂීට් එක මම කාර් එකේ ඔරිජිනල් ඔක්ෂන් ෂීට් එක තමයි දැන් අතර ගන්නෙ. මේ ඔරිජිනල් ඔක්ෂන් ෂීට් එක බලමු මයිලේජ් එක ගන්න පේනවා ඇති කිලෝමීටර් 6271 මයිලේජ් එක මේ කාර් එකේ තිබිලා තියෙනවා. ඉතින් high quality verified vehicle එක මේක ඔක්ෂන් ග්‍රේඩ් එක 6 කියලා කියන්නේ සාමාන්‍යයෙන් brand new නැත්නම් S6 නැත්නම් S වලට තමයි brand new condition එකේ ඔක්ෂන්ස් ග්‍රේඩ් එකක් කියලා ඉන්නේ. ඔක්ෂන් ග්‍රේඩ් පටන් ගත්තට පස්සේ 6 S ඊට පස්සේ 5 4.5 3.5 අන්න ඒ වගේ පහළට යන්නේ. ඉතින් ඔක්ෂන් ග්‍රේඩ් එක S එහෙම නැත්නම් high කියලා කියන්නේ brand new කාර් එකකට දෙන ඔක්ෂන් එකෙන් දෙන වර්ගීකරණය. එතකොට මේ කාර් එකේ ඔක්ෂන් ග්‍රේඩ් එක ඇත්තටම කලින් කතා කළා වගේ 6 ඒ ඔක්ෂන් ග්‍රේඩ් එකක් තියෙන්නේ. ඉතින් මේක high quality verified vehicle එකක්. මේක මතක විතර අපි ගත්තේ RI Bay auction එකෙන්. ඉතින් දෙපැත්ත මල්ටි ෆන්ක්ෂන්ස් එනවා. ඊට පස්සේ මේකේ ක්‍රූස් කන්ට්‍රෝල් එනවා. මෙතන ස්ටියරින් කන්ට්‍රෝල්ස් ටික දීලා තියෙනවා. මේ පැත්තට අපිට ප්ලේ එක සම්බන්ධ Apple CarPlay, Android Auto ඒ සියලුම දේවල් තියෙනවා. මේ කාර් වල මම කලින් කිව්වා වගේ A to Z රිවිව් එකක් දැන් කරන්න අවශ්‍ය නැහැ. මෙතන ෆෝන් charge එක තියෙනවා. ඊට පස්සේ මේ කාර් එකේ තියෙන පිටිපස්සේ ලුක් එක. ඉතින් high quality verified vehicle එකක්. ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ වාහනයක් අපි ඉම්පෝට් කරනකොට ඒ වාහනේ තියෙන ක්වොලිටි එක. මොකද අපි ඕගොල්ලෝ hard earning money අපි හැම ගාවම තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ ඒ ඕගොල්ලන්ගේ money වලට value එකක් දෙන්න. ඉතින් අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා ඕගොල්ලන්ට high quality verified vehicle එකක්. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ budget එකට match වෙන.
කස්ටමර් කෙනෙක් ගොත් මට බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ඕනේ කියලා. ඒතර බ්‍රෑන්ඩ් නිව් වාහන අපිට ගන්න පුළුවන්. නැත්නම් අපි තව කස්ටමර් කෙනෙක් කියන්න පුළුවන් මට බ්‍රෑන්ඩ් නිව් වාහනයකට යන්න බෑ. මට 2025 මයිලේජ් එක සාමාන්‍යයෙන් 20,000 විතර දූපු වාහනයක් බලන්න. එතකොට අපිට පුළුවන් ඒ රේන්ජ් එකට යන්න පුළුවන් බජට් එකත් එක්ක කස්ටමර්ගේ බජට් එකට මැච් කරලා vehicles ගෙන. මොකද ජපානයේ ගත්තාම විවිධාකාර වාහන තියෙනවා. අපි අවුරුදු 15ක 20ක අත්දැකීම් එක්ක විවිධාකාර වාහන තියෙනවා. ඉතින් මයිලේජ් එක අපිට සිලෙක්ට් කරලා ගන්න. හැබැයි කොයි වෙලාවකවත් ක්වොලිටි එක ඩෙස්පරේට් කරන්නේ ඩෙස්පරේට්ලි අපි ක්වොලිටි ගැන බලනවා. ක්වොලිටි එක මේ කොයි වෙලාවකවත් කොම්ප්‍රොමයිස් කරන්නේ නැහැ. ඒක හින්දා ඔයගොල්ලන්ට පුළුවන් ඔප්ෂන් රේට් එක 4.5 යන බව වෙහිකල් එකකට ගියාම සාමාන්‍යයෙන් අපිට ස්ක්‍රැච් මාර්ක් එකක්වත් සාමාන්‍යයෙන් පේන්නේ නැහැ. ඉතින් මම අපේ කස්ටමර්ස් ලගෙන් ඉල්ලා සිටිනවා ඔයගොල්ලන්ට පුළුවන් අපිට කතා කරලා මේ වගේ high quality verified vehicle එකක් TM Cars International Private Limited අපේ කම්පැනි හරහා ඉම්පෝට් කරගන්න. මේ හැම වෙහිකල් එකකටම අවුරුදු 3ක් එහෙම නැත්නම් කිලෝමීටර් ලක්ෂයක වොරන්ටි එකක් අපි දෙනවා. ඒ වගේම complimentary labor free services 3කුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි සේල් කළාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් අපිට කතා කරන්න අපේ ඔෆිස් එකට එන්න ඕනෙම ගැටලුවකදී අපේ ඉන්ජිනියරින් ඇසිස්ටන්ට්ස් එක ඔයගොල්ලන්ට හම්බ වෙනවා. රයිට්. එතකොට මේ මම අද මේ රිවිව් එකක් කළේ අපි රීසන්ට්ලි ඉම්පෝර්ට් කරපු 2025 Honda Vezel Z කාර් එකක්. ඉතින් මේ කාර් එක Z grade කාර් එකක්. ඉතින් අපි මේක පිටිපස්සත් පොඩ්ඩක් ආපහු බලමු. ලගේජ් ස්පේස් එක මේ කාර් එකට එනකොට සාමාන්‍යයෙන් අපිට හම්බ වෙනවා මේ පංචකෙට්ටස්. ඉතින් පංචකෙට් සෙට් එකත් එක්ක එන්නේ මේවට ස්පෙයා වීල්ස් එන්නේ නැහැ. ඉන්දියන් වීකල්ස් වල නම් ස්පෙයා වීල්ස් එනවා. අපි කලින් ටේසර්ස් රිවිව් කරනකොට ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා ඒවට ස්පෙයා වීල්ස් එනවා. ඉතින් ජපාන් වාහන වලට දැන් ස්පෙයා වීල්ස් එනවා ගොඩක් අඩුයි. ඉතින් මම අද රිවිව් එකක් කළේ 2025 Honda Vezel Z grade කාර් එක මේ හම්බන්තොට ඉඳගෙන. ඔයගොල්ලන්ට පේනවා මෙතන වයිල්ඩ් එලිෆන්ට් කෙනෙකුත් ඉන්නවා. ඉතින් ගොඩක් කායකට පෝස් කරලා මට වෙන්න බෑ රයිට්. ඕකේ. ඉතින් කතා කරන්න අපිට TM Cars International Private Limited අපිට කතා කරලා මේ වගේ high quality verified vehicle එකක් import කරගන්න අපිට කතා කරන්න. අපි TM Cars International Private Limited අපි vehicles import කරනවා direct Japan, UK, Australia, Thailand, India කියන රටවල. කතා කරලා මේ වගේ high quality verified vehicle එකක් import කරන්න කතා කරන්න TM Cars International Private Limited. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඔයගොල්ලොත් එක්ක හම්බ වෙනවා. අපේ ඊළඟ වාහනේ රිවිව් එක ඒකටකම් අපිත් එක්ක කරන් හිටියා. බොහොම ස්තුතියි අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි TM Cars International Private Limited